වෙහිකල් ගරාජ් එම නැත්නම් ලංකාවේ වාහන සම්බන්ධයෙන් කතා කරන මේ YouTube channel එකේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වාහනේ ගන්න කෙනෙක් ඉන්නවා නම් හෝ උනන්දු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට සෑහෙන වැදගත් වෙන ලංකාවේ පළවෙනි වතාවට කරන පාවිච්චි කරපු කට්ටියගේ අත්දැකීම් සහ වාහනේ හොඳ නරක සියල්ලම මේ වීඩියෝ එකේදී කතා කරනවා. වාහනේ ගැන අත්දැකීම් බෙදාගත්තු අය කිව්ව විදිහටම එයාලගේ අදහස් උපුටා ගැනීමක් විදිහට තමයි මම මෙතනදී අංක පිළිවෙලට එකින් එක ඕගොල්ලොත් එක්ක කියන්නේ. මේ කරුණ වලින් පස්සේ තවත් වැදගත් වෙන දේවල් ටිකක් වීඩියෝ එක අවසානයේදී කියන්නම්. ඉතින් අපි දැන් බලමු Mitsubishi Pajero IO කියන වාහනේ 98 ඉඳන් 2007 විතර වෙනකන් ආපු මේ වාහනේ සම්බන්ධයෙන් පාවිච්චි කරපු කට්ටියගේ අදහස් මොන වගේද කියන එක. පළවෙනි උපුටා ගැනීම විදිහට මේ වාහන සියල්ල ගොඩාක් පැරණි. ඒ නිසා දෙවරක් පරීක්ෂා කරලා ගන්න. Pajero IO එක ගන්න එපා කියලා තමයි ගොඩක් අය කියන්නේ. JDI engine එක ලංකාවේදී ටිකක් ලෙඩ ගොඩක්. brand new United Motors JDI එකක් ආවේ නැහැ. Lancer, Pajero, Montero කෝක වුණත් brand new ඒවා JDI ආවේ නැහැ. දෙවැනි අදහස විදිහට Pajero, Montero නම විතරයි වෙනස්. Pajero කියන්නේ ස්පැනිෂ් වලින් ස්වයං වින්දනයේ යෙදෙන්නා කියන එක. ඒ නිසා ඔය වාහනේ ස්පැනිෂ් යටත් විදේශවල විකුණා ගන්න බැරි වුණා. ඒ නිසා තමයි නම වෙනස් කරලා තියෙන්නේ. JDI එකයි HRV එකයි බලනවා නම් ඒකේ ස්පෙයා පාර්ට්ස් ගණන් fuel economy එකත් මදි. CRV X-Trail අලුත් එක නම් ටිකක් හොඳයි. තුන්වෙනි අදහස විදිහට Pajero IO එකේ එන්ජින් එක ලංකාවට ගැලපෙන්නේ නැහැ කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. D21 එකත් හොඳයි වෙන එකක් බලනවා නම්. ඔක්ටේන් 98 වගේලු මේකට හරියන්නේ. ඒක නිසා තමයි අවුල. හැබැයි දැන් ඒ ගාන ඒවා ළඟදී ඉඳන් ගෙන්නනවා කියලා දාලා තිබුණ නිසා ඒ ගැටලු කොහොම වෙයිද දන්නේ නැහැ. හතරවෙනි අදහස විදිහට IO එකක්ම ඕනේ නම් කිලෝමීටර් 80000ට අඩු මයිලේජ් එකක් තියෙන ෆස්ට් ඕනර් හෝ සෙකන්ඩ් ඕනර් වගේ IO එකක් හොයාගන්න. Pajero IO එක එන්නේ JDI තාක්ෂණ. අපේ රටේ තියෙන ඉන්ධන මේකට හරියන්නේ නැහැ. පස්වෙනි අදහස විදිහට RAV4 එක අවුරුද්දක් විතර පැදලා තියෙනවා. පෙට්‍රෝල් කරන්නේ නම් 8ක් 9ක් තමයි. සුපර්බ් සැප පහසු වාහනයක්. JDI ඔක්ටේන් 87 තමයි මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔක්ටේන් 95වත් ගහන්න වෙනවමයි. JDI නිසා එන්ජින් ටියුන් අප් එකේදී ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්නත් ගොඩක් ගරාජ් වලින් කැමති වෙන්නේ නැහැ. හයවෙනි අදහස විදිහට මොඩල් දෙකක් එනවා MPI and JDI කියලා. Montero IO සහ Pajero IO කියලා දෙකකුත් තියෙනවා. ගොඩක් කට්ටිය කියනවා නිතර ලෙඩ එනවා කියලා සමහර පද්ධතිවල. JDI එන්ජින් එකක් තියෙන මේකේ JDI සිස්ටම් එකේ සහ වෙන ප්‍රශ්න ආවා. තෙල් කිරීම සම්බන්ධයෙන් ටිකක් අඩුයි. ඒක නිසාම මාකට් එක අඩු වෙන වාහනයක්. හත්වෙනි අදහස විදිහට මම නම් පාවිච්චි කරනවා කියන තරම් ප්‍රශ්න නැහැ. නියම කාලයකට සර්විස් කරනවා නම් ඔයිල් චේන්ජින් ටියුන් අප් කරනවා නම් වාහනයක ලෙඩ දෙනවා අඩුයි. මම දන්න විදිහට. අටවෙනි අදහස විදිහට buy and sell වලට නම් මේ වාහනේ ගැලපෙන්නේ නැහැ. හැබැයි පර්සනල් පාවිච්චියකට හොඳයි. JDI නැති එකකුත් එනවා ඒක ටිකක් බලන්න. කොහොමත් උපරිම 8ක් වගේ තෙල් කරයි. නඩත්තු ප්‍රශ්න තියෙන්න පුළුවන්. 9 වෙනි අදහස විදිහට වාහනේ JDI ටෙක්නොලොජි එක නිසා ඒ පිළිබඳව දන්න කෙනෙක්ගෙන් එන්ජින් එක රිපෙයාර් කරගන්න ඕනේ. නැත්නම් අවුල් යනවා. කාබන් බැඳෙන එක ටිකක් වැඩි. වාහනේ මාකට් එකේ හැටියට හොඳ පර්ෆෝමන්ස් තියෙන වාහනයක්. JDI කියන්නේ ගැසොලින් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් තාක්ෂණය. මේ තාක්ෂණය ආව එන්ජින් ලංකාවේදී අසාර්ථකයි. දැන් හැබැයි ඒවට අදාළ වෙන තෙල් ටිකක් මෙහෙට එනවා. 10 වෙනි අදහස විදිහට මෙහෙමයි. මේකේ 95 පෙට්‍රෝල් ගහන එන්ජිමක් ආවේ. ඕක එන කාලේ ලංකාවේ ඒ ෂෙඩ් තිබ්බේ නැහැ. ඉතින් එන්ජින් එකේ පොම්පේ ලෙඩ ආවා. වෙන කේස් ගොඩක් නැහැ. එන්ජින් අලුතෙන් තියලා නම් ගන්න. නැත්නම් අලුත් එකක් තියන්න බලාගෙන ගන්න වෙයි. 11 වෙනි අදහස විදිහට අලුතෙන්ම වාහනයක් ගන්නවා කියන්නේ ගොඩාක් දුරට මේන්ටේනන්ස්, රිපෙයාර් ගැන හරියමන් දැනුමක් නැති කෙනෙක් වෙන්න ඕනේ. අලුතෙන්ම ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එහෙම කෙනෙක්ට නම් පුළුවන් තරම් අලුත් පොඩි කාර් එකකට ගියා නම් හොඳයි කියලා තමයි කියන්නේ මේ වගේ වාහනයකට යනවට වැඩිය. මොකද මේ වාහනේ කොට වෙලා පුරුදු කෙනෙක් නම් වයර් දෙක කමුල් හරි මොනවා හරි ගෙහෙමක් ගහගෙන මග නතර වුණොත් වාහනේ හදා ගන්න පුළුවන්. 12 වෙනි අදහස විදිහට මේකේ කාලේ දැන් හරි. කාලේ හරි කියන්නේ විසි කරන කාලේ කියන එක නෙවෙයි ලෙඩ එන්න පුළුවන්. වාහන ගැන දන්න කෙනෙක් නම් අඩු වියදමින් ගානට ලෙඩේ ගොඩ දාගන්න ගෙහෙමක් ගහගන්න පුළුවන්. අත්දැකීම් නැති කෙනෙක් එහෙම අතකට යන්න හොඳ නැහැ. ගරාජ් වලින් හූරාගෙන කන්න පුළුවන් වාහනයක්. 13 වෙනි අදහස විදිහට සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මාත් වාහන වලට අහු වුණා. හම්බ කරන හැම සතේම යට කරන්නා ටයි රෝඩ් එකේ රැක් එන්ඩ් එකේ ඉඳලා එන්ජින් ගියර් බොක්ස් වෙනකන් ඔක්කොම හැදුවා අපරාධි සල්ලි. 14 වෙනි අදහස විදිහට මෙකැනික් කෙනෙක් වගේ නැති වුණාට සෑහෙන දේවල් ඉගෙන ගත්තා මේ වාහනේ.
ඒකයි පොඩි වාහනයක් හරි අලුතෙන් ගන්න කියලා කිව්වේ ලෙඩක් නැතුව තෙල් ගහගෙන සර්විස් කරගෙන අවුරුදු 4-5ක් හිතට වදයක් නැතුව ටිකක් දුවා ගන්න පුළුවන් හින්දා. 15 වෙනි අදහස විදිහට ප්ලග් ටික මාරු කරන්නේ නැතුව ඇති. ගොඩක් වෙලාවට පළවෙනි සිලින්ඩරේ එක තමයි යන්නේ. තුන්වෙනි එකත් මාරු කරා RPM 2000 වගේ ගියාම එහෙම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. රේස් කරාම ටික් ගාලා සද්දයක් එනවා. කොයිල් එකේ AC ඔන් කරාමත් පිච්චිලා ගියා එකපාරක්. 16 වෙනි අදහස විදිහට මේක මුලින්ම ආවේ 98 දී. Pajero IO එකේ JDI එන්ජින් විතරයි ආවේ. ඒ කාලේ ලංකාවේ තිබ්බ ඔක්ටේන් 90 පෙට්‍රෝල්. ඒ JDI එන්ජින් එක ඩිසයින් කරලා තියෙන්නේ ඔක්ටේන් 95ටත් වැඩි අගයකට. ඒක නිසා ඉන්ජෙක්ට් පම්ප් එකේ නිතරම ලෙඩ දුන්නා. සමහරුන්ට මාස දෙකෙන් දෙකට වගේ පම්ප් එක මාරු කරන්න සිද්ධ වුණා. Pajero IO ගල්මරාල කියලා ප්‍රසිද්ධ වුණේ මෙන්න මේ විදිහට. 17 වෙනි අදහස විදිහට 2003-4 වගේ Montero IO එක ආවා. ඒක නන් JDI නිසා ප්‍රශ්න මුකුත් ආවේ නැහැ. හැබැයි තෙල් කරන්නේ නම් 5-6ක් වගේ. JDI එකේ තෙල් 10ට වැඩිය කරනවා. ඉස්සල්ලාම ඔටෝ ඩොල්ෆින් ආපුවාමත් ඒවා සමහර අය මැනුවල් කරා මතකයි. 18 වෙනි අදහස විදිහට දවසක් ඔටෝ විෂන් එකේදී මේ මැනුෆැක්චර් ඉෂුව එකක් ගැන කිව්වා. ඒක මොකක්ද කියලා මතක නැහැ. කොහොම වුණත් ආවේනික ලෙඩ කිහිපයක් මේ වාහනේට තියෙනවා. 19 වෙනි අදහස විදිහට JDI වාහනවල තියෙන හයි ප්‍රෙෂර් පෙට්‍රල් පම්ප් එකේ ලෙඩ එනවා. පම්ප් එක දාන්නත් වෙනවා ඒක ටිකක් ගණන්. නිතරම ෆියුල් ෆිල්ටර්ස් මාරු කරන්න ඕනේ වගේම JDI පම්ප් එක ලෙඩ දෙන්නේ ලංකාවේ පෙට්‍රෝල් වල තියෙන හොඳකම හින්දා. අනිවාර්යෙන් ගහන්න ඕනේ 95 ඔක්ටේන්මයි. ඒත් ඒ වගේ ඇත්තටම 95 නෑ කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ. 20 වෙනි අදහස විදිහට සාපේක්ෂව වාහනේ හොඳයි. 4x4 වුණත් හොඳට යන්න පුළුවන්. පෙට්‍රෝල් නම් ඉතින් ටිකක් කරනවා අඩුයි. අනික 2 ලීටර් 4 wheel drive තියෙන වාහනයක් ගොඩක් පෙට්‍රෝල් කරනවා කියලා කියන්නත් අමාරුයි. 95 ඔක්ටේන් ගහලා වාහනේ හොඳට නඩත්තු කරනවා නම් අවුලක් වෙන එකක් නැති වෙයි. 21 වෙනි අදහස විදිහට සිටි එක ඇතුලේ 7-8ක් වගේ අවුස් ස්ටේෂන් වල 12ක් 13ක් වගේ තෙල් කරනවා. JDI පම්ප් එකේ කේස් එක තමයි අවුල. මමත් අවුරුදු 4ක් වගේ පැද්දා. මේක ගණන් අඩුයිනේ මාකට් එක නැති නිසා. ඒක නිසා ඒ ගානට ගෙවන ගානට ඕෆ් රෝඩ් පදින්න පුළුවන් වාහනයක් බලන කෙනෙක් නම් ටිකක් අඩුවට මේ වගේ වාහනයක් හොඳයි. හැබැයි නඩත්තු වල ටිකක් ලෑස්ති වෙන්න වෙයි. අනිත් වාහන ගොඩක් මාකට් වැඩි නිසා. 22 වෙනි අදහස විදිහට මේක හොඳ වාහනයක්. උපරිම සැප පහසුව, හැසිරවීමේ පහසුව, සර්විස් කරලා හරියට ඔක්ටේන් 95 ගහලා පදිනවා නම් අවුලක් උනේ නැහැ. 23 වෙනි අදහස විදිහට මම සෑහෙන්න අමාරුවේ වැටුණා මේ වාහනේ නිසා. සුපර් පෙට්‍රෝල් ගහන්න ඕනි නැත්තම් මිස් කරනවා වගේම තෙල් වැඩ කරන්නෙත් නැතුව යනවා. 24 වෙනි අදහස විදිහට මගේ ළඟ තියෙනෙත් IO එකක් මැනුවල්. පෙට්‍රෝල් 10ක් 14ක් වගේ කරනවා දුර යනකොට. වෙලාවට සර්විස් කරලා 95 ගහන්න ඕනේ. ගොඩක් හොඳ වාහනයක්. පාර්ට්ස් ටිකක් ගණන් හැබැයි හරි එක දැම්මොත් දැම්මම තමයි. මම නම් මේකේ ඔෆ් රෝඩ් යනවා. අඩුවට තියෙන හොඳ SUV එකක්. 4 wheel drive නම් ගොඩක් හොඳට perform කරනවා. 25 වෙනි අදහස විදිහට දන්න විදිහට මේ වාහනේට ඔක්ටේන් 95 තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒත් කාලයත් එක්ක මෙහි තියෙන වාහන බහුතරයකට 90 පෙට්‍රෝල් ගහලා දැන් එන්ජින් සවුත් වෙලා තියෙන්නේ. පෙට්‍රෝල් වැඩ කරන්නේ 7-10 අතර වගේ තමයි. හොඳ කන්ඩිෂන් ඒවා වැඩි දකින්න හම්බෙන වාහනයක් නෙවෙයි. 26 වෙනි අදහස විදිහට වාහනේ ඔය කියන තරම් ප්‍රශ්නයක් නැහැ. වාහනේට හරියට වෙන්න ඕනේ දේවල් ටික කරා නම් හොඳ වාහනයක්. උපරිම වේගෙන් ගියත් දැනෙන්නේවත් නැහැ. ජිප් එකක් ගන්න ඒකට තෙල් ගහන්න පුළුවන් නම් විතරයි. 3 wheel පැදලා ජිප් එකකට නැංගාම ලොකු වෙනසක් දැනෙනවා ඇති. ඕනෙම වාහනයක නඩත්තු කරන්න ඕනේ නියම කාලයකට. නැත්තම් වියදම් වැඩි වෙනවා නිකම්ම. 27 වෙනි අදහස විදිහට වැඩේ කියන්නේ ගොඩක් අය හරියට නඩත්තු කරන්නේ නැහැනේ. මම වාහන දෙක තුනම බලන්න ගියා. සමහරු වීඩියෝ හදලා දාලා තිනවා. ඒත් ගිහින් බලද්දි ගන්න දෙයක් නැහැ. ඉතින් මාකට් එක බහිනවා මේවා හරියට නඩත්තු නොකරන නිසා ගොඩක් කට්ටිය. 28 වෙනි අදහස විදිහට JDI එකේ මගේ අත්දැකීම අනුව නම් සාමාන්‍ය සර්විස් වලට අමතරව JDI ෆිල්ටර් මාරු කරන්න ඕනේ කිලෝමීටර් 5000න් වලට. පෙට්‍රෝල් කරනවා අඩු නම් 95 ගහන්න ඕනේ. පෙට්‍රෝල් ටැංකිය හිඳෙන්නම දුවන්න හොඳ නැහැ. අඩුම භාගයකට ආසන්නවත් නිතරම වගේ තියාගන්න වග බලා ගන්න ඕනේ. මගේ IO එක 1800cc පෙට්‍රෝල් එකක්. සාමාන්‍යයෙන් ට්‍රැෆික් එකේ 10ක් වගේ දුර යද්දි 13ත් 14ත් අතර වගේ අගයක් තෙල් කරනවා. 29 වෙනි අදහස විදිහට JDI හොඳම ටෙක්නොලොජි එකක්. යුරෝපීය වාහනවල එදා ඉඳන්ම ආවා. ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ආපු බෙන්ස් වල එහෙමත් දැනුවත්ව ලක්ෂ 2 පැනලා තාම දුවන ඒවා තියෙනවා. මේක ටෙක්නොලොජි එකේ වෙනස්කම් ඇති. Mitsubishi JDI එකේ හෝස් පවර් එකත් වැඩි සාමාන්‍ය V6 එකකට වැඩිය. 30 වෙනි අදහස විදිහට හරියට හදලා 95 යුරෝ 4 තෙල් ගැහුවා නම් ලොකු අවුලක් නැති වෙයි කියලා හිතනවා. පෙට්‍රෝල් කොස්ට් එක ගැන ලොකුවට හිතනවා නම් ගන්න එපා. V75W V6 එකට 92 හොඳටම ඇති. නමුත් මේකට 95 අත්‍යවශ්‍යයි. ඒ වගේම පිකප් එකත් වැඩි, low end torque එකත් වැඩි. 31 වෙනි අදහස විදිහට මට තියෙන්නේත් IO එකක්. ගණන් අඩු වෙලා තියෙන්නේ මං හිතන්නේ JDI පොම්පේ කේස් එක නිසා. අනික තෙල් ප්‍රශ්නෙත් 95 ගහන්න ඕනින්ද. එතකොට මේ දෙක තමයි තියෙන්නේ. මොකද සමහර කෑලි හොයන්න නැහැ.
මගේ එකේ මීටර් බෝඩ් එක අවුල් ගිහින් තියෙන්නේ. ඉතින් ඒකට සෙට් වෙන මීටර් බෝඩ් එකක් තාම මට හොයාගන්න බැරි වුණා. 32 වෙනි අදහස විදිහට ඒත් ගන්න ගානට හොඳ වටින වාහනයක්. සාමාන්‍යයෙන් 1800cc එන්ජිමක් තියෙන නිසා ලොකුවට නැති වුණාට සැප පහසුව හොඳයි. තෙල් කිරීම තමයි ලොකුම එක. ටවුන් එකේ 10ක් 8ක් වගේ තමයි කරන්නේ. ටවුන් එකෙන් එළියේදී 14ක් 15ක් වගේ ප්‍රමාණයක් කරනවා. 33 වෙනි අදහස විදිහට ඒත් මන්නම් කියන්නේ අයියෝ එක නැතුව 65 නම්බර් ප්‍රාඩ් එකක් හරි බොක්ස් එකක් හරි එහෙම නැත්නම් පැජර් එකක් හරි ගන්න එක වාසි. මොන්ටෙරෝ V6 මොඩල් එකත් හොඳයි. හැබැයි දෙකම එකම ලෙඩේ තමයි එන්නේ. වැඩ දන්නේ නැති බාස්ලා ගාවට ගිහින් අනාගත අය කියන්නේ අයියෝ එක හොඳ නැහැ කියලා. මම අවුරුදු 2ක් වෙනවා අරගෙන 95 ගහලා හරියට සර්විස් කළොත් කිසි අවුලක් නැහැ. පෙට්‍රල් 10ක් 14ක් අතර වගේ අගයක් මගේ කරා අඩු වුණොත් JDI ෆිල්ටර් මාරු කරාම හරියනවා. 34 වෙනි අදහස විදිහට හොඳ වාහනයක් 95 ගහන්න 3500න් ඔයිල් මාරු කරන්න ලෙඩ ඇත්තෙම නැහැ වගේ ගන්නකොට දන්න කෙනෙක් එක්ක ගිහින් හොඳට බලලා ගන්න. 35 වෙනි අදහස විදිහට මිඩ් සයිස් SUV එකක් එක්ක බලද්දි හරි කම්ෆර්ටබල්. පිකප් එක, ඩ්‍රයිවිං හැන්ඩ්ලිං හොඳයි. සස්පෙන්ෂන් උත් හොඳයි. මගේ ෆස්ට් වෙහිකල් එක තවමත් තියෙන ඒක. එන්ජින් ටියුන් නම් Gearbox හොඳයි නම් ළඟ 8ක් වගේම අවුට් ස්ටේෂන් 13ක් 17ක් අතර වගේක් කරනවා. 36 වෙනි අදහස විදිහට මේ කිව්ව නඩත්තු ටික හරියට කරනවා නම් අවුරුදු 3ක් විතර ලෙඩ ආවේ නැහැ මට. ගන්නකොට හොයලා බලලා ගන්න. සුපර් සිලෙක්ට් 4 wheel drive තියෙන්නේ මේකේ. උසට ඕනම තැනක යන්න පුළුවන් ගැටලුවක් නැහැ. මගේ එකේ ඉලෙක්ට්‍රික් සන්රූෆ් තියෙන්නේ මොඩල් එකක්. 37 වෙනි අදහස විදිහට තෙල් කිරීම නම් 0. ඉන්ජෙක්ටර් SP ප්ලග්ස් එහෙම ලෙඩ දෙනවා. ECU එක පැත්තේ ලෙඩ ආවොත් එහෙම ගොඩක් අමාරුයි. JDI පම්ප් එකේ කොමන් ලෙඩ තියෙනවා. එන්ජින් එකේ අයිඩල් එකේ තියෙද්දි හිටි ගමන් නතර වෙනවා. high RPM වලදී එන්ජින් එක මිස් ෆයර් කරනවා. ভাইබ්‍රේෂන් එකත් එක්ක වාහනේ අද්දන්න නැති ගතියක් තියෙනවා. ඒවට කලින් කිව්වා වගේ ඉන්ජෙක්ටර්, ස්පෙයා ප්ලග්ස්, JDI ප්ලග් එකේ දෝෂ බලපානවා. 38 වෙනි අදහස විදිහට 95 පෙට්‍රල් යූස් කරත් ෆියුල් මයිලේජ් එක ගැන නම් ලොකුවට වෙනසක් නැහැ. වාහනේ කම්ෆර්ටබල් එක පැත්තෙන් ගත්තොත් සාමාන්‍යයෙන් හොඳයි. කන්ට්‍රෝලින් හැන්ඩ්ලින් හොඳයි. ස්ටාර්ට් කරත් සද්ද බද්ද වැඩි නැහැ. එන්ජින් එකේ ලෙඩ නැත්තම්. 39 වෙනි අදහස විදිහට සාමාන්‍යයෙන් ওই මොඩල් එකට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ඇත්තෙම නැහැ. එන්ජින් ප්‍රශ්නයක් නම් තියෙනවා තමයි. ඒත් අනිත් හැම අතින්ම හොඳ වාහනයක්. මම Jeep 4-5ම පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසාම එන්ජින් ගලවලා දාලා වෙන එන්ජිමක් තියාගත්තා. 40 වෙනි අදහස විදිහට වියදම සාපේක්ෂව සැරයි. මොකද 95 පෙට්‍රල් යූස් කරන්නත් ඕනේ. අනික අඩු ෆියුල් කන්සම්ප්ෂන් එකත් බලපානවා. අපිත් ගන්න බල්ලා නිකන් හිටියා ඔය හේතු නිසා. පැදලා බලලා තියෙනවා වාහනේ කම්ෆර්ට් එක එහෙම ඇවරේජ්. ඉඩකඩ සාමාන්‍යයි. ගොඩක් හොඳට දුවන වාහනක් තියෙනවා මන් දන්න අය ගාව. ඒ අය හරියට මේන්ටේන් කරනවා. මේන්ටේනන්ස් වලට ටිකක් වැඩිපුර වියදමක් යනවා. 41 වෙනි අදහස විදිහට ඔයිට වඩා හොඳ ඔප්ෂන්ස් මාකට් එකේ තියෙනවා. අවශ්‍යතාවය අනුව බලලා ගන්න. මොකද මම දන්න විදිහට ඔය වාහනේ මොන අවශ්‍යතාවය අනුව බැලුවත් සැප පහසුව, ඕෆ් රෝඩ් කේපබිලිටි, තෙල් කිරීම, ස්පේස් ඔන් බෝඩ් එක, සර්විස් ෆ්‍රෙන්ඩ්ලි එක ආදී ගොඩාක් උපරිම මට්ටමේ නැහැ. මේක තමයි මගේ අදහස. හැබැයි දොරවල් 4 තියෙන එකේ පෙනුම නියමයි. ආෆ්ටර් මාකට් සස්පෙන්ෂන් දාලා අඟල් දෙකක් විතර ඉස්සුවොත් එහෙම. 43 වෙනි අදහස විදිහට පළවෙනි වාහන විදිහට ගන්නවා නම් මේක ගන්න යන්න එපා. මේ වෙනකොට ඔය වාහනේ බොහොම ටිකක් තමයි හොඳ තත්ත්වයේ තියෙන්නේ. 44 වෙනි අදහස විදිහට පළවෙනි වාහනේ මේක මෙහි පාරවල් වල කිසිම අවුලක් නැතුව පදින්න පුළුවන් උස නිසා. හැබැයි එහෙම කිසිම අවුලක් නැහැ. හරියට මේන්ටේන් කරොත් ලෙඩෙන්නේ නැහැ. අපි අවුරුදු 8ක් වගේ පාවිච්චි කරා. 1,70,000 ගාණක් පැදලා තියෙන්නේ. තාම ලෙඩ ලොකුවට අවිල්ලන්නේ නැහැ. මේකත් ඕෆ් රෝඩ් සහ ඔන් රෝඩ් දෙකටම හොඳ වාහනයක්. 45 වෙනි අදහස විදිහට ලංකාවට ආවම මේ වගේ ගොඩක්ම යූස් රීකන්ඩිෂන් ඒවා තමයි. ෆුවල් පැත්ත නම් හිතන්න එපා. මගේත් පළවෙනි වාහනේ මේක 2008 දී මං ගත්තේ ලේඩි ඩොක්ටර් කෙනෙක් ගෙනාපු එකක්. HJ නම්බර්. 46 වෙනි අදහස විදිහට මේක ලංකාවේ මොඩල්ස් දෙකක් ආවා. එකක් 4G94. ඒකේ චැසි කෝඩ් එක L66W. අනික 4J96. ඒකේ චැසි කෝඩ් එක L77W. මේකේ දුවන්නේ JDI කියලා ඉන්ජෙක්ටර් සිස්ටම් එකේ වෙනස එක්ක එන එකක්. කියන්නේ ගැසොලින් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් කියන එක. වාහනේ සුපේ 2000cc එකක් තමයි 4G96 එකේ තියෙන්නේ. මං ගාව තිබුණ එක. වාහනේ මාර්ම පිකප්. 47 වෙනි අදහස විදිහට මේකේ එන්ජින් මාදිලි කිහිපයක්ම තියෙනවා. 4G93 1830cc, 4G94 2000cc, ඒකෙනුත් ටර්බෝ, නන් ටර්බෝ, JDI, නන් JDI ඇවිල්ලා තියෙනවා. ඔටෝමැටික් සහ මැනුවල් එකකුත් ඇවිල්ලා තියෙනවා. 2 wheel drive, 4 wheel drive ඇවිල්ලා තියෙනවා. ඩීසල් සහ පෙට්‍රල් ඇවිල්ලා තියෙනවා. මේ වගේ වෙනස්කම් වෙනකොට ඉන්ධන කාර්යක්ෂමතාවය ටිකක් වෙනස් වෙනවා. මේ මොඩල්ස් කිහිපෙම ලංකාවේ ඉඳලා බලා ගන්නත් පුළුවන්. පැජරෝ අයියෝ වාහනේ සම්බන්ධයෙන් මේ වගේ අදහස් තමයි තිබුණේ පාවිච්චි කරපු කට්ටියගේ. ගොඩක් මේ අදහස් අරගෙන තියෙන්නේ වාහන ගැන අත්දැකීමක් තියෙන අයගෙන් සහ පාවිච්චි කරපු අයගෙන්.
ඒ අයගේ අදහස් වලිනුත් බහුතර දෙනෙක් පොදුවේ කිව්ව කරුණු තමයි මේ වීඩියෝ එකේදී අන්තර්ගත වෙන්නේ. මේ වාහනේ ගැන ඔයත් මොනවා හරි දන්නවනම් මේ කිව්ව දේවල් හරිනම් අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක ගන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙයි. වාහනේ මොඩල් සංසන්දනය කිරීමක් වගේම වාහනේ සම්පූර්ණ විස්තර ඇතුළත් වීඩියෝ එකකුත් මේ channel එකේ දාලා තියෙනවා. ඉතින් මේ විදිහට වාහන ගැන දැනුම, රිවිව්, සංසන්දන, හොඳ නරක, ටිප්ස්, දෝෂ සහ ඔටෝමොබයිල් ගැන වටිනා හැම දෙයක්ම එකම channel එකකින් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.